අයවැය තුන්වන වර කියවීම ජයග්‍රහණය කොට දේශීය ආර්ථිකයක් නම්වන සමෘද්ධිමත් රටක් බිහි කිරීම රජයේ අපේක්ෂාවයි. මෙවර අයවැය දැඩි ලෙස කතාබහට ලක් වූ අයවැයකි. විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයෝ අයවැය පිළිබඳව දැඩි ප්‍රසාදයක් දක්වති. ත්‍රස්තවාදයේ තුරන් කොට සාමකාමී දේශයක් බිහි කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කළ හැකි වෙතැයි ඔහු අපේක්ෂා කරති. ගරු මුදල් ඇමතිතුමා මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ අභියෝග රාශියකට මුහුණ දෙමිනුයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අත්කරගෙන තිබෙන ප්‍රගතියක් මාතෘ භූමිය රැක ගැනීමේ ජාතික ප්‍රමුඛතාවයක් කිසිදු අභියෝගයකට යටත් නොකළ යුතුයි. රටේ ආරම්භ කළ දැවැන්ත යටිතල පාසුකම් සංවර්ධනය ඉදිරි වසර 2-3 තුල නිම කළ යුතුයි. අඩු ආදායම් ලාභීන්ගේ ජීවන වියදම් සඳහා සාන සැලසීමටද ප්‍රමුඛත්වය දිය යුතුයි. දේශීය ව්‍යාපාර නිමවුම් වල ඇති උණු ප්‍රබෝධය වැඩි කළ යුතුයි. මේ අයවැය සකස් කර ඇත්තේ මේ සිව්බඩ ඇරුම් ප්‍රමුඛත්වයෙන් යන් ඉස්මතු වන අයවැය. මේක සාමාන්‍ය අයවැයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අයවැයක් කියන්නේ මෙච්චර ගන්නවා මෙච්චර යනවා වේදන පරතරය ගැන කතා කරනවා. මේ අයවැය පරතරයට වඩා මං හිතන්නේ සංවර්ධනය ගැන කතා කරනවා. විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔක්කොම මේ ඉෂ්ට වෙන්න අපිට රටක් තියෙනවා. දැනට යුද්ධයක් පවතිනවා. මේ යුද්ධය මම දැනුවත් මේ හුඟා කාලයකට පස්සේ යුද්ධයක් ඇරියට දැන් කිරීගෙන යනවා. අපිට මේ කිසිම මේ සංවර්ධන කටයුත්තක්වත් එහෙම නැත්නම් වෙන දේවල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි අපිට මේ අපේ රට අපි බේර ගන්න ඕනේ. අපිට මේ ඔක්කොම කරන්න රටක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ දැනට අපි කවුරුත් මේ වෙන මොන අපහසුතාවක තිබුණත් ඒව తాවකාලික හරි අමතක කරලා මේ අපිට මේ රට බේරා ගැනීමේ මේ තිරතාර මේ විසඳුමක් කරා අපි ආයිතු. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩු පෙරලියක් කිරීමෙන් ඒ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. මේ වෙන මොකක් ඉෂ්ට වේද කියලා කියන්නත් අමාරුයි. නමුත් ඒ හින්දා මේ රට ජාතිය ගැන කල්පනා කරලා වෙන ප්‍රශ්න මොනවද තිබුණත් මේ වෙලාවේ මම හිතන විදිහට මේ රාජ්‍යයේ අර්බුදයකට පත් කිරීම සුදුසු නැහැ කියන එකයි මගේ කල්පනාව. ලංකාවේ ඉපදුණු ලංකාවේ ජීවත් වෙන දේශීය ආර්ථිකයක් ගැනම පමණක් බලාපොරොත්තුවක් තියෙන පිරිසුදු හැටියට අපි මේක ඒක ආකාරයෙන් දකිනවා. මේක තමයි මේ රටට කරන්න පුළුවන්. වෙන කරපු දේවල් සියල්ලම වැරදි නිසා තමයි අපි ඩොලර් එක රුපියල් 114 වෙනකන් ගියේ. පාන් කෑම 150කින් පමණ අඩු වෙලා නිසා අද රුපියල් 109ට ඩොලර් එක බහැලා තිනවා. මේක දිගටම පවත්වාගෙන ගියොත් අපිට ඔක රුපියල් 50ට 60ට ගෙනීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ අර වෙන මොන කතා කිව්වත් ඒවා ඔක්කොම බොරු කතා. අපිට අපේ ධනය අපේ රටේ ඉතුරු වෙනවා. එතකොට ආසියාවේ තියෙන දියුණුම රටක් හැටියට එදා තිබුණ රට නැවත අපිට අපේ දූ දරුවන් එක්ක මේක එකතු කරගෙන යන්න පුළුවන්. අයවැය පරාජය කිරීමට යමෙක් උත්සාහ දරන්නේ නම් එම පුද්ගලයන් දේශද්‍රෝහීන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. මේ රට බෙදීමේදී සිටින අන්තර්ජාතික ප්‍රජාවගේ එකම අභිප්‍රාය ප්‍රභාකරන් බේරා ගැනීමයි. ප්‍රභාකරන් බේරා ගැනීම මගින් රට ජාතිය විද්‍යාව වෙන් කිරීමටයි ඔවුන් මේ අවසාන ප්‍රයත්නය ගන්නේ. එම නිසා මේක කරන්න පුළුවන් එකම විදිය මේ රජය පෙරලා දැමීම. මොකද තව ටික දවසක් යනකොට මේ රජය ප්‍රභාකරන් විනාශ කරනවා. එම නිසා ඇති එකම මාර්ගය ප්‍රභාකරන් බේරා ගැනීමට මේ රජය පරාජය කිරීමට. ඒ සඳහා දැනටම ඔවුන් මේ රටට සම්ප්‍රාප්ත වී ඇති බව දන්නවා. එම නිසා මේ අවස්ථාවේදී මේ රජය බේරා ගැනීම සියලු ජාති මාමක පිරිස්වල එකම අභිප්‍රාය විය යුතුයි.